ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය සලකුණක් වූ ලසිත් මාලිංග මෙරට අනාගත වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීමේ සුවිශේෂී මෙහෙයුමක් දැන් ආරම්භ කර තිබේ. දිවයින පුරා සැඟවී සිටින දක්ෂයින් සොයා යන මෙම වැඩසටහනේ පළමු අදියර සාර්ථකව නිම කරමින් මාලිංග සිය නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහන මෙලෙසයි. අද දිනය ඉතාමත් සතුටුදායක දිනයක්. මගේ සිහිනෙහි පළමු අදියර අදින් අවසන් වන අතර තවත් අදියර 9ක් ඉදිරියට තිබෙනවා. අද දින වාර්තා වූ උපරිම වේගය පැයට කිලෝමීටර් 126ක් වුවද මගේ අපේක්ෂාව වයස අවුරුදු 17ත් 22ත් අතර පසුවන අවම වශයෙන් පැයට කිලෝමීටර් 135ක වේගයකින් පන්දු යැවිය හැකි යොවුන් දක්ෂයින් සොයා ගැනීමයි. සිය අතීත අත්දැකීම් ආවර්ජනය කරමින් මාලිංග පවසා සිටියේ වයස අවුරුදු 20දී තමන් ජාතික කණ්ඩායම නියෝජනය කරද්දී පැයට කිලෝමීටර් 140ත් 145ත් අතර වේගයක් පවත්වාගත් බවයි. එවැනිම ජවයක් සහිත තරුණයයින් මෙරට තුළ අනිවාර්යෙන්ම සිටිය යුතු බව ඔහු දැඩිව විශ්වාස කරයි. මම කොහොම හරි ඒ අයව හොයාගන්නවා. ලසිත් මාලිංග සපත කරන ඒ අභියෝගය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිම්මකට පෙරවදනක් වනු නොඅනුමානයි.